ඉක්මනින් කේන්ති යන කුඩා පිරිමි ළමයෙකුට ඔහුගේ පියා ඇනමල්ලක් දී මෙසේ කීවේය. ඔයාට කේන්ති යන හැම වතාවකම වත්තේ තියෙන ලෑලි වැටට ඇණයක් ගහන්න. පළමු දින කිහිපයේ ඔහු ඇන රාශියක් ගැසුවා. පසුව සිත පාලනය කර ගැනීමත් සමග ඇන ගැසීම අඩුවිය. පසුව පියා කීවේ දැන් කේන්ති නොයන හැම වතාවකම වැටේ තියෙන ඇණයක් ගලවන්න කියාය. සියලුම ඇන ගලවා අවසානයේ පියා ඔහුට වැටපෙන්වා මෙසේ කීවේය. පුතේ, ඇන දැන් මැදි වුණත් වැටේ සිදුරු ඉතිරි වෙලා තියෙනවා. ඔබ තරහෙන් පවසන වචනත් ඒ වගේමයි. සමාව දුන්නත් ඒ ඇති කළ තුවාලවල කැලල් මැකෙන්නේ නැහැ. මෙම කතාවෙන් ලබා දෙන උපදේශය. තරහව පාලනය කරගන්න. ඔබ කෝපයෙන් පවසන එක වචනයක් තවත් කෙනෙකුගේ හදවතේ සදාකාලික කැලලක් ඇති කළ හැකිය. සබන්ධතා බිඳ දැමීම පහසු වුවත් ඒවා පෙර තිබූ තත්වයට පත් කිරීම අපහසුය.